කවදාවත් හිතුවේ නැහැ අමද්දිපගේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙයි කියලා. ඇඩික් වෙලා හිටියේ හෙරොයින් කියන මත්ද්‍රව්‍යයට වැටුණා. දූවිලි බින්දුවන වැන්න පුද්ගලයෙක්. ඇත්තමකොත් අම්මා තාත්තවත් පේන්නේ නැහැ, වයිෆ් පේන්නේ නැහැ, දරුවෝ පේන්නේ නැහැ. ඉතින් මම හිතුවේ නැහැ කවදාවත් මත්ද්‍රව්‍යයක් මෙච්චර විනාශයක් කරයි කියලා. සර්ටිෆිකට් තිබ්බා 200 300 වැඩි ජීවිතේ සුන්දරම වින්ද කාලේ ගියොත් හරි ඉස්කෝල කාලේ. නමුත් මගේ අවසනාවකට O level කරනකොට 2012 O level කරනකොට මං හිමීට මත්ද්‍රව්‍ය වල හොඳටම ඇබ්බැහි වුණා. මං හැමදේම අතහැරියා. ස්පෝර්ට්ද ඉගෙනීමද අන්තිමේට ක්ලාස් එක වලත් ගියේ නැහැ. මොකද ක්ලාස් වල යනවා කියලා බොරුවට යනවා කියලා සල්ලි අරගෙන මං කරේ තනි කරන වැරද්ද මත්ද්‍රව්‍ය. ඉතින් මගේ ජීවිතේ ලස්සන සුන්දරම කාලේ මට අයිමුණා. ඔයාට අර වතුර බෝතලේ බේනවා නම් මට තිබහයි කියලා ඒ වතුර වාඩ බොන්න පුළුවන් නම් අර මත්ද්‍රව්‍යයක් කියන දේ මත්ද්‍රව්‍යයක් විතර වට අයින් කරන්න බැරි කමක් නැහැ ඔයාලට. අපේ වචනෙන් කෝ කර්මකාර ජීවිතය. මත්ද්‍රව්‍ය කියලා කියන්නේ තමන්ගේ ඥාතීන්, තමන්ගේ හිතවතුන්, තමන්ගේ ආදරණීයන් අපේ ජීවිතවලින් ඈත් කරන දරුණු රකුසෙක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ලියෝ ක්ලබ් ඔෆ් SLIIT අපි අද ඇවිල්ලා තියෙන්නේ සෙනෙහස පුනරුත්ථාපන මධ්‍යස්ථානයේට අපේ ටර්න් 3.3 ව්‍යාපෘතිය සමගින් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ඒ වගේම මේ මත්ින් ඇබ්බැහි වුණු ජීවිතය යහපත් ජීවිතයක් කරගන්න අවශ්‍යතාවය තිබුණු ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් තොර වෙලා අමද්දප ජීවිතයක් ගත කරන්නට දැන් පුරුදු වුණු අපේ යහමග යන මිනිසුන් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නට. ඉතින් නැවත වරක් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනා. ඉතින් මේ අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නැවතත් Tamanගේ ජීවිතය යහපත් ජීවිතයක් කරගන්නට මඟ සොයාගෙන යන තරුණයෙක්. ඉතින් මේ දවස්වල ජීවිතය ගෙවෙන්නේ කොහොමද? අද දවස ගැන ඔයාට හිතෙන්නේ කොහොමද? අද දවස ගත්තොත් එහෙනම් අද දවස ඇත්තටම ගොඩක් හොඳයි. පෙර ජීවිතයත් ඒ බලනකොට මට දැන් තේරෙන්නේ මං ජීවත් වෙනවා කියලා. ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් ජීවිතය ගෙවිගෙන යනවා කියන සතුටෙන් තමයි ඔබ ඉන්නේ. ඔව් අනිවාර්යෙන්ම. ඔබ කියනවා ඔබ දැන් ගෙවන ජීවිතය ගැන ඔබ ඉන්නේ සතුටින් කියලා. මේ ගෙවන ජීවිතය ගැන තෘප්තිමත් වෙනවා කියලා. ඉතින් ඔබ මේ වන විට මත්ද්‍රව්‍ය ගැන දරන අදහස මොන වගේද? මත්ද්‍රව්‍ය ගත්තොත් එහෙම අපේ ජීවිතේ විනාශ කරන්න ආව දෙයක්. මොකද මත් රකුස කිව්වොත් හරි. මොකද අපි රකුසොන්ගෙන් අපි අහලා තියෙන දේත් එක්ක අපි ජීවිතේට ලොකුම බලපෑමක් වෙන දෙයක්. ඉතින් අපි දැන් ආයතනයක් තුල මේ ඉන්නේ. ආයතන තුලදී මත්ද්‍රව්‍ය ගැන ඇත්තටම මොකද්ද මේ ඇත්තට මත්ද්‍රව්‍ය කියන්නේ කියලා දැන් තමයි තේරෙන්නේ. මොකද අපි ජීවිතේ මම අවුරුදු 7ක් මත්ද්‍රව්‍යත් එක්ක මිට පුද්ගලෙක් විදියට දැන් තමයි අමද්දිපගේ ජීවිතයක් ගත කරන්න මම කවදාවත් හිතුවේ නැහැ අමද්දිපගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම ගොඩක්ම ඇඩික් වෙලා හිටියේ හෙරොයින් කියන මත්ද්‍රව්‍යයට. ඒකත් සමගම මත්ද්‍රව්‍ය කියන භයානකම රකුස ජීවිතේ විනාශ කරන්න මම වැටුණා. දූවිලි බින්දුවන වැන්න පුද්ගලෙක්. නමුත් දැන් තමයි මේ ආයතනය තුලින් ජීවිතයේ යථාර්ථය තේරුම් අරගෙන මත්ද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ඇයි මම මේ වගේ දෙයක් කරගත්තේ කියලා මේ දැනගෙන තවත් ඉදිරියට ගිහිල්ලා ජීවිතය හදාගන්න යන ගමන්. ඔබ කියනවා මත්ද්‍රව්‍ය කියන්නේ රකුසෙක් කියලා. ඇයි ඒ වගේ ජීවිතයක් ගත කරේ කියලා ඔයාට හිතෙනවා කියලා කිව්වා. ඉතින් මම දැනගන්න කැමති ඒ ජීවිතය ඇතුළේදී ආව සිද්ධි දාම එක්ක ඔයා මේ යථා තත්ත්වයට පත්වෙච්ච ජීවිතය ගත කරන්න ඔයා කොහොමද ආවේ? කොහොමද ඒ ගමන් මග කියලා? ඔව් මුලදී මම කිව්වා ඉස්සෙල්ලත් කිව්වා මම ජීවිතේ මත්ද්‍රව්‍ය කියන දේ මම මිදෙන්න හිත පුද්ගලෙන් නෙමෙයි. ඒකත් එක්කම මට එක් සිතුවිල්ලක් ආවා මේ දේ මට හැදෙන්න ඕනි කියලා. ඒකත් එක්කම දැන් ආයතන තුලදී මොකද විශේෂම දෙයක් කියන්න ඕනේ මේ ආයතන තුල මත්ද්‍රව්‍ය කියන මොකුත්ම නැහැ. අපිට තනිකරම අපේ චර්යාවේ අඩුපාඩු ගොඩක් තිබ්බා. මොකද අපේ උදෑසන හමුවක් කියලා දෙයක් තියෙනවා. හොඳ සිතුවිලි විතරක් හොඳ වචන විතරක් අපි මෙතන දැන් කතා කරන්නේ. ඒකත් එක්කම සමහරකට අපි එළි හිටියා නම් එහෙම ගොඩක් විදිහට උදේ පාන්දර නැගිට්ටම ගමන් අපි ඇත්තටම මත්ද්‍රව්‍ය කියන දේ තමයි අපි මේ හොයන්නේ. කොහෙන් හරි හොයනවා. ඇත්තමකොත් අම්මා තාත්තවත් පේන්නේ නැහැ, වයිෆ් පේන්නේ නැහැ, දරුවෝ පේන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම දැන් ආයතන තුලදී මට මං විසින්ම ඒ කියන්නේ තවත් කෙනෙක්ට මං කියන්න තියෙන්නේ තමන්ගේ හිත පාලනය කරගන්න ඕනේ. තමන් කවුද කියලා හොයාගන්න ඕනේ. මොකද තවත් අර අපි උදාහරණයක් ගත්තොත් එහෙම අශ්පේක්ට විලක් ගිහිල්ලා පෙන්වන්න විතරයි පුළුවන්. එයාට පොවන්න බෑ. ඒ වගේම තමයි
තමන්ටත් කවුරු කෙනෙක් දෙන්න පුළුවන් එක වචනයක් විතර ඒක තමන්ම තේරුම් ගන්න ඕන තමන්ගේ ජීවිතය හදා ගන්නවද නැද්ද කියලා. ඒ වගේම මත් රකුස කියන්නේ ජීවිතය විනාශ කරන්න ආපු දෙයක්. මොකද මේ ආයතන තුලදී ඔයාලටත් දකින්න පුළුවන්, අහන්න බලන්න පුළුවන් මයින්ඩ් එක රිනේ බින්දුවර වැඩුණ ගොඩක් පුද්ගලයෝ මෙතන ඉන්නවා. ඒ ජීවිතේ අත්දැකීමක් ගත්ත පුද්ගලයා තමයි. මොකද මගේ ජීවිතේ වර්ණාවක් විදියට ජීවිතේ අවස්ථාවක් ලැබුණා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ දකින්න පුද්ගලයොත් එක්ක සහ මත්ද්‍රව්‍යයක් මෙච්චර ප්‍රබලද මම හිතුවේ නෑ කවදාවත් මත්ද්‍රව්‍යයක් මෙච්චර විනාශයක් කරයි කියලා. නමුත් මේ S2 දකින්න දේවලුත් එක්ක තනිකරම පිස්සෝ සමාවෙන් දේ වචන කොට නමුත් කියන්න වෙනවා මොකද මත්ද්‍රව්‍ය බොන පුද්ගලයන් විතර බොන්න එපා. මොකද මෙතන තනිකරම මයින්ඩ් එක බින්දුවට වෙලා පිස්සෝ වෙනවා. අපි තමයි මොකද්ද කරන්න කියන්නේ කියන්න දන්නේ නෑ. ඒ වගේ තැනට එන්න එපා. මොකද හරි වචනේ මත් රකුස කියන දේ කවදාවත් අත්හදා බලන්නත් එපා. බොන්නත් එපා. ඒක අපේ වචනෙන් කෝ කර්මකාර ජීවිතය. අපි දැන් කතා කරනවා මේ මත් රකුසෙක් මේ ජීවිතය ගැන ඉස්සරහට කතා කරගෙන එද්දී මම කැමතියි ඔබ අපිත් එක්ක කියන්න කැමතියි නම් ඔබගේ පාසල් කාලය ඔබගේ අතීතය ගැන අපිට දැනගන්න ඕන. මොකද මම එහෙම කියන්න හේතුව සමහර විට මේ මත්ද්‍රව්‍යයට ඔබ ඇබ්බැහි වෙන්නේ නැත්තේ ඒ කාලේ. ඉතින් අපි ඒ ගැන කතා කරොතින් ඔබ අපිත් එක්ක කියන්න කැමතියි නම් ඔබගේ අතීතය ගැන අපි කැමති ඒ ගැන දැනගන්න. ඔව් අනිවාර්යයෙන්ම ඉස්කෝලේ කාලේ තමයි මතක තියෙන කාලේ සුන්දරම කාලේ. මම 2012 ඕලෙවල් කාලේදී මම ඕලෙවල් 2012 ඕලෙවල් කරනකොට තමයි ඉස්සරෝම හෙරොයින් කියන දේ මගේ ජීවිතේ ලං කරගත්තේ. ඉතින් ඊට අමතරව මම 7 වසරේ වගේ ඉන්නකොට තමයි ඉස්සරෝම සිගරට් එකක් බීලා අරක්කු ටිකක් බීලා මම 2012 වෙනකොට මම කවදාවත් හිතුවේ නෑ හෙරොයින් කියන මත්ද්‍රව්‍යයට යයි කියලා. නමුත් ජීවිතේ ගත කරපු සුන්දරම කාලේ මම ඕලෙවල් මම නුවර ඉස්කෝලේ ප්‍රධාන ඉස්කෝලේකට ගිය පුද්ගලයෙක් ඇට්ලැටික් කරා. ඒතර ස්පෝර්ට් ක්‍රීඩා වලින් ගත්තොත් එහෙම ඉහළින් හිටපු චරිතයක් මේ මම මල්ලෝපර සමස්ත ලංකා දෙවනියා. ඒතර ෆුට්බෝල් ගෝල් කීපර් කරා 6 පාරක් සමස්ත ලංකා ගියා. ඒතර විසිට් එකක් ගියා මම ඉන්දියන් වල ෆුට්බෝල් වලින්. ඒතර දුවන ඒ වගේ යග්ගුලිය කවපෙත් හෙල්ල සර්ටිෆිකට් තිබ්බා 200 300 වැඩි ජීවිතේ සුන්දරම වින්ද කාලේ ගියොත් හරි ඉස්කෝල කාලේ. නමුත් මගේ අවාසනාවකට මම ඒක අවාසනාව විදිහට අපි දකින්නේ නැහැ. මොකද ජීවිතේ එතන මං හදාගත්තේ නැත්නම් එතනින් මං දැක්කේ නැත්නම් එහෙම මගේ ජීවිතය අද විනාශ වෙන්න පුළුවන්. මෙහෙම චරිතයක් අද ඔයාලා ඉස්සර කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට මම A2යි B2යි C4යි S1යි මට 9යි 8ක් තිබ්බා ඕලෙවල් වලට. හිතුවේ නැහැ ඉංග්‍රීසි වල විතරයි මං S1ක් තිබ්බේ. A level කරන්න මට වටිනාකමක් හම්බුණා කොමර්ස් ඒ ඉස්කෝලේම. මොකද මම ස්පෝර්ට් කරපු හින්දා මට වෙන ඉස්කෝලේට යන්න ඉහිලින්ම තිබ්බා. නමුත් මම අර ඉගෙන ගත්ත දේත් එක්ක සුන්දරම කාලේ ගෙවන්නේ මගේ ඉස්කෝලේත් එක්ක මම ගියේ නැහැ. ඒ වෙනකොට O level කරනකොට 2012 O level කරනකොට මං හිමීට මත්ද්‍රව්‍ය වල හොඳටම ඇබ්බැහි වුණා. පළවෙනිදම මම එකපාර ඇබ්බුවේ ඒ බිම පාරෙන් දෙවෙනි ඉබේ දවස් 3කින් විතර. ඒතකොට මම දන්නේ නැහැ ඇත්තටම කොහොමද සික්කයක් මොකද්ද කියන්නේ අර ඇඩික්කයක් මොකද්ද කියන්නේ කියලා මම දන්නේ නැහැ. මොකද මම දකින්නේ මගේ පසුබිම ගත්තොත් එහෙම මං හිටපු ටවුන් එකේ මීට හැදුනට කෙනෙක් දකින්නේ මත්ද්‍රව්‍යත් එක්ක හිටපු පුද්ගලෙ විතරයි. ඒකත් එක්කම මම හෙරොයින් වල පුරුදුනා. දවස් දෙකෙන් දෙකට අර සම්ටා කියන්නේ අපි ඒ වචනෙන් ඒ විදිහට බොන්න පටන් ගත්තා. නමුත් සතියක් ගියාට පස්සේ මම නොදැනුවත්වම ඒකට ගොඩක් කැබ්බේ වුණා. ඒතකොට මට සල්ලි තිබ්බා ගෙදරින් මං ක්ලාස් 3-4කට දාලා තිබ්බා. මොකද ගෙවල් පුද්ගලයන්ටත් ලොකු සතුටක්. මොකද කලින් අනිවාර්යයෙන්ම දෙයක් කරනවා මගේ අම්මා විතරයි අම්මයි මායි විතරයි. මොකද තාත්තා මට අවුරුදු 3ේදී නැති උනේ. ඒතකොට මං දැන් අම්මලා කියනවා මම ඒකවත් අහන්නේ නැහැ. මොකද මං මුලදී අහලා හිට පුද්ගලයන් විතර අර මත්ද්‍රව්‍ය කියන දේ මං ඇබ්බැහි වුණ පුද්ගලෙක්. ඒ කාල සීමාවදී දෙමාපියෝ කියන දේක් මං කනකට ඇහුවේ නැහැ ගණන් ගත්තේ නැහැ. මොකද මගේ මනසේ තනිකරම යන්නේ හෙරොයින් කියන දේ මේ මත්ද්‍රව්‍ය විතරයි. මං හැමදේම අතහැරියා. ස්පෝර්ට්ද ඉගෙනීමද අන්තිමේට ක්ලාස් එකකට ගියේ නැහැ. මොකද ක්ලාස් වල යනවා කියලා බොරුවට යනවා කියලා සල්ලි අරගෙන මං කරේ තනිකරම වැරද්ද මත්ද්‍රව්‍යයට. ඒදීදී මගේ ජීවිතේ ලස්සනම සුන්දරම කාලේ මට අයිමි වුණා. නමුත් අර තමාගේ තුල තියෙන නිර්මාණශීලීත්වය ඒ දේවල් තාමත් තියෙනවා කියලා මට දැන් තමයි ඒ දේ තේරෙන්නේ. සුන්දරම කාලේ අසුබ විදියට ගෙවුණා අර මත් රකුස කියන දේත් එක්ක. නැත්තම් ජීවිතේ ලස්සනම කාලේ තමයි පාසල් කාලේ. ඔබ කියනවා ඔබේ පාසල් කාලය තමයි ජීවිතේ ගෙවපු සුන්දරම කාලය කියලා. ඔබ මෙතනට ඇවිල්ලා ඔබේ ජීවිතයේ මත්ද්‍රව්‍ය වලට තිබිච්ච ඇබ්බැහිය නතර කරගෙන තියෙනවා.
එතනින් එළියට යන්න පාර හොයාගෙන තියෙනවා. ඉතින් දැනට සමාජයේ ඉන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කවුරු හරි තරුණයෙක් තරුණියක් ඉන්නවා නම් ඔබ සමාජයට යන්න ඉන්න පුද්ගලයෙක් විදියට මේ මතින් තොර වූ පුද්ගලයෙක් විදියට ඔවුන්ට දෙන්න තියෙන ආදර්ශය අවවාදය මොකක්ද? ඔව් මම ඉස්සෙල්ලා කිව්වත් වගේ මම ජීවිතේට අමධ්‍ය ජීවිතයක් ගත කරන්න හිත පුද්ගලෙක් නෙමෙයි. ඒ වගේම ඕන තැනක ඕන විදිහට පෞරුෂත්වයෙන් මට කියන්න පුළුවන් මේ ආයතනය තුලදී මම ගත්ත දේත් එක්ක මම අමධ්‍ය ජීවිතයක් ගත කරන්නේ. ඔයාලට කියන්න තියෙන්නේ තමන්ගේ සිතුවිලි. ඉස්සරම තමන්ගේ සිතුවිලි. දැන් ඔයාලා ඇත්තේ සමහරක් කට්ටිය නවත්තන්න බලාගෙන මම කොහොමද නවත්තන්නේ? මටයි නවත්තන්න බැරි. ඒක හරි. මත්ද්‍රව්‍ය බිය පුද්ගලෙක් විදියට තමන්ගේ තනිකර මනසේ ශරීරය යන්නේ සිතුවිලිත් එක්කම මම හෙට බොන්නේ කොහොමද? ඒක ඔයාලට තේරෙනවා. නමුත් තමන්ගේ සිතුවිලි කියන දේ ඒක එක්තෙන් කරගන්න බලන්න. මොකද අපි අර සමාජයක් ගත්තොත් එහෙම අපි හොඳ සමාජයක හිටපු පුද්ගලයෙ මේනේ. පන්සල් ගිහිල්ලා පල්ලි ගිහිල්ලා අපි ඒ වගේ ආධ්‍යාත්මික සොය පැත්තට ගිහිල්ලා අපි ජීවිතේ විඳ පුද්ගලයෝ විදියට නෙමෙයිනේ දැන් ඉන්නේ. නමුත් අම්මලත් එක්ක පවුලත් එක්ක අපි මත්ද්‍රව්‍ය ගන්න කලින් එයාලත් එක්ක හොඳට ඉන්න ඇති. නමුත් ඔයාලගේ හිතින් ඔයාලා හිතලා බලන්න. ඔයාලගේ පවුලත් එක්ක ඔයාලා කොච්චර දැන් දුරස්වීමක් වෙලා තියෙනවද කියලා. සමහරක් වෙලාවට ඔයාලා වයිෆ් තමන්ගේ වයිෆ් පේන්න බෑ. දෙමාපියන්ව පේන්න බෑ. සහෝදරයන්ව පේන්න බෑ. ඒ අයි ඒ පොයින්ට් එක ඉස්සරම හිතන්න. ඒ මත්ද්‍රව්‍යත් එක්ක ගැටිලා මත්ද්‍රව්‍යත් එක්ක තමයි හැමදේම දුරස් වෙන්නේ. නමුත් ඔබට පුළුවන් ඒ දේවල් තමන් විසින්ම තේරුම් අරගෙන ජීවිතය හදාගන්න. තමන් මම කියන්න පුළුවන් නවත්තන්නකෝ කියලා. නමුත් ඔයාට ඒක නවත්තන්න බැරි වෙයි. මම කියන්නේ මම මේ කියන වචන වලින් ඔයාලගේ හිත හදාගෙන අමද්දිපික ජීවිතයක් ගත කරනවා කියලා අඩුම තරමේ දුංකලයක්වත් අපි කියනවනේ විටක්වත් කන්න ඕනේ නැහැ කියලා විටක්වත් කන්න නැතුව හිටියානම් ඔයාලා ජීවිතේ නවත්ත ගන්න කියන්නේ අමද්දිපික ජීවිතයක් හදා ගන්න පුළුවන්. මොකද ඒ අත්දැකීම මම ජීවිතේට දැනුත් කියන්නේ නවත්තන්න හිත පුද්ගලෙක් නෙවෙයි නවත්තන්න බෑ කියලා හිත පුද්ගලෙක්. නමුත් මේ ආයතන තුලදී අපි හොඳ වචන කතා කරලා තවත් මල්ලිලා එන අලුතෙන් සමහරක් මෙතනට ඇස්කොට් එන ඇස්කොට් කියන්නේ ගෙවල් වලින් පොලිසියෙන් එක නල්ලා දාපු කට්ටිය ඉන්න. මොකද එයාලත් හැදිලා ඉන්නවා. මමත් ඇතුළුව. මොකද මේ ආයතනයේ තුලදී අපි ප්‍රිය වචන කතා කරනවානේ. ඒතකොට මත්ද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියලා අපිට තේරුම් කරලා දෙනවා. ඒත් එක්කම ඔයාලගේ හිත හදාගන්න. තමන්ගේ එන සිතුවිලි. ඔයාට පුළුවන් නම් මේකම වතුර බෝතලයක් තියෙනවා නම් මම මේක වතුර බෝතලයක් කියලා පිළිගන්නවා නම් ඒ වතුර බෝතලේ ඔයාලට දෙන්න පුළුවන් මේක මත්ද්‍රව්‍ය. ඒ පැත්තෙන් දාන්න පුළුවන්. හරි. මේක මම මත්ද්‍රව්‍යයක් විදිහට දකින්නවානේ. මේක මගේ ජීවිතය විනාශ කරන්න තියෙන දෙයක්. ඒක මත්ද්‍රව්‍ය මම අයින් කරනවා. ඔයාට අර වතුර බෝතලේ පේනවා නම් මට තිබහයි කියලා ඒ වතුර වාඩ බොන්න පුළුවන් නම් අර මත්ද්‍රව්‍යයක් කියන දේ ඒක මත්ද්‍රව්‍යයක් විදිහට ඔයාට අයින් කරන්න බැරි කමක් නැහැ ඔයාලට. ඒක තමයි මම දෙන්න දෙන ලොකුම ආදර්ශය. Tamanට හෙටත් හම්බෙයි. මොකද මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයන් විතරේ සමාජයත් එක්ක ඔයාට ගැටෙන්නේ ඒ යාළුවෝ විතරයි. හොඳ යාළුවෝ හම්බෙන්නේ නැහැ. උදේම නැගිටලා කෝල් එකක් එන්නේ මොකද නැද්ද? යන්ද අර එව්වා. ඒ හැමදේම ඈත් කරන්න. ඒ හැමදේම ඈත් කළා ඔයා පවුලත් එක්ක සතුටින් ඉන්නකෝ. මොකද කුඩු හෙරොයින් බිව් පුද්ගලයන් විදියට ඔයාලට ඒක අමාරුයි. නමුත් මං කියන වචනකින් අහලා ඔයාලට පුළුවන් නම් සතියක් ඒ පිරිසත් එක්ක පවුලත් එක්ක හොඳින් හිටියොත් ඒ දේ සතියක් ඇතුළත අර ඇඟේ තියෙන දේත් එක්ක අයින් වුණාම ඒ විස කැපුණාම ඔයාලගේ ජීවිතය සාර්ථක කරන්න පුළුවන්. මම වැඳලා කියන්නම් කවදාවත් මින් ඉදිරියට දුම්කලයක්වත් අරගෙන ඒ දෙකින් දුමක්වත් පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් වන්නන් නෙමෙයි පුළුවන්. මොකද තමන්ගේ හිත ඉස්සරම හදාගන්න. ඒ දේෙන් තමයි ජීවිතේ විනාශ වෙන්නේ. මගේ ජීවිතේ මම ඉස්සලා ගියොත් වගේ වැලි කැටේ වැටෙන පුද්ගලෙක්. නමුත් දැන් වටිනාකම් ගොඩාක් හම්බෙලා මගේ වයිෆ් දරුවෝ දෙන්න අම්මා මාරම සතුටින් ඉන්නවා. මට කියන්න වචන නැහැ. මොකද මේ දේවල් මං අතහැර පුද්ගලෙක් විතර මත්ද්‍රව්‍ය මම දෙන්නේ ඒත් එක්ක වල සතුටින් ඉන්න. මේ වගේ ජරා පුරුදු කවදාවත් ඇති කරගන්න එපා. ජීවිත කාලේ මම දිගු ජීවිතයක් ගත කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පරපුර වෙනුවෙන් යහපත් ආදර්ශ ගොඩක්. මට හිතෙන්නේ මේ කතාව අහගෙන ඉඳියම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ට යහමගට එන්න පුළුවන් කියන ආදර්ශය අපිට ගන්න පුළුවන්. ඔබගේ අදහස් අපි වෙනුවෙන් ඉදිරිපත් කරාට මේ ගත කර ජීවිතය ගැන අපිත් සමග මේ අදහස් ප්‍රකාශ කරාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම තමයි අපිට මෙම ආයතනය මේ කටයුත්ත වෙනුවෙන් ලබා දුන් කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ලියෝ ක්ලබ් of SLIT
Turn 3.0 පළමු අදියර නිමා කරන්නට මත්තෙන් ඔබ සියලු දෙනාටම දෙන ආදර්ශය තමයි මතින් තොර යහපත් ජීවිතයක් අප සියලු දෙනාටම ගත කරන්නට හැකි. අපිත් එක්ක තව විශේෂිත පුද්ගලයෙක් එකතු වෙලා ඉන්නවා. මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ ස්ථානයට ඇවිල්ලා සමාජයට නැවතත් ගියපු කෙනෙක්. මේ මතින් තොර වෙලා මත්ද්‍රව්‍යයෙන් ඈත් වෙලා සමාජයට ගිය පුද්ගලයෙක් තමයි අපිත් සමග දැන් මේ අදහස් ප්‍රකාශ කරන්න සූදානමින් ඉන්නේ. ඔබ මේ ආයතනයෙන් සුව වෙලා මත්ද්‍රව්‍ය වලින් තොර වෙලා කොහොමද මේ නැවතත් සමාජයට ගමන් කරේ? ඒ අත්දැකීම ගැන ඔබ විස්තර කරන්නේ කොහොමද? ඔක්ලාවට දැන් අපි මෙතනට එන්නේ සිවිකල් එකෙන් වගේ තමයි මෙතනට එන්නේ. මොකද මත්ද්‍රව්‍ය බීලවිල්ලා ඒවා මුගක් මම බොන කෙනෙක් වැඩිපුරම බොන කෙනෙක්. ඉතින් මෙතනට ඇවිල්ලා මෙතනදී හැම දෙයක්ම අපිට කියලා දෙනවා. ජීවත් වෙන විදිය හැම දෙයක ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕන විදිය ඒ හැම දෙයක්ම මෙතන තියෙනවා. එක එක ක්‍රියාකාරම් ගොඩක් තියෙන එක කෙටියෙන් කියන්න බෑ. මුගක් විවිධාකාර දේවල් ටිකක් තියෙනවා මෙතන. ජීවිතේ වෙනස් කරගන්න තියෙන හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක එළියට ගියාම ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මේ මොකද හොඳ පිළිගැනීමක් තියෙනවා වගේම ඒ වගේම ප්‍රතික්ෂේප කිරීමක් තුනක් දෙකම තියෙනවා. මොකද හැමෝම අවංකව අපිට ආදරය කරන මිනිස්සු නෑනේ එළියේ. ඉතින් අර හිතවත්ම අය අපිට එහෙම කරනවා. හැබැයි ඒ වුණාට ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉස්සර හිටියේ අපිට මේ දැන් එහෙම කියලා ලොකු පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක හොඳ අවස්ථාවක් අපිට ඒක පවත්වන දිගටම යන්න. ඔබ කියනවා සමාජයේ පිළිගැනීමක් තියෙනවා පිළිගැනීමක් නැති වෙලාවලුත් තියෙනවා කියලා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මේ ආතනයට ඇවිල්ලා නැවත පුනරුත්ථාපනය වෙලා සමාජයට ගිහිල්ලා තමන්ගේම රැකියාවක් කරගෙන ඉද්දි තමන් මේ රැකියාව කරනකොට ජීවිතයට ආපු අභියෝගයන් සහ බාධාවන් මොනවද මේ නැවත පුනරුත්ථාපනය වුණු පුද්ගලයෙක් විදියට සමාජයට ගිහිල්ලා කටයුතු කරද්දී? අර මගේ වයසත් එක්ක මගේ වයස දැන් අවුරුදු දැන් 49යි. දැන් මාත් එක්ක හිටපු යාළුවෝ ඉන්නවනේ. මම මාත් එක්ක හිටපු යාළුවෝ ඉස්සරහා ඉන්නේ. නමුත් මට එතනට යන්න ඊටත් එහාට යන්න ඒ ගානට යන්න ඕනේ ටාගට් එකක් තියෙනවනේ මගේ දැන්. ඉතින් එතනදී අපහසුතාවට පත් වෙන සමහරලාට කෙටි කාලයක් ඇතුළත අපි ඕක try කරනවා. නමුත් එහෙම නෑ. අපි හිමීට තමයි මම අර මේ පොඩි කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ දාන්න පොඩි ෆවුන්ඩේෂන් එකක් හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න බෑ. ඒක ආයතනෙන් ලැබුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඉස්සරහට යන්න මොන හෙළවි මොන දේ තිබ්බත් මොන ප්‍රශ්න ගැටුවාවත් උණ ගහක් වගේ නෑ වෙන ඕනලාක දිගාරන ඕන සුලකකට ඕන දෙයකට ඔරොත්තු වෙන්න පුළුවන් විදිහට මෙතනින් පුහුණුව ලැබුණා අපි. හිතේ ඒකත් එක්ක මට මේ දේවල් ටික කරගෙන යන්න පුළුවන්. මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉඳලා නැවතත් තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ගමන් කළ පුද්ගලයෙක් වශයෙන් අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීමට එක්ුණාට බෙහෙවින්ම ස්තුතියි.